අපි විශාල ප්‍රයත්නයක් දරමින් තිබෙනවා මේ ආර්ථිකයේ ස්ථාවරභාවය නිර්මාණය කරන්න. මම ඔබලට එකක් කියන්නම්. ඕනතරම් දේශපාලනය කරන්න. ආර්ථිකය අස්ථාවර වීම සඳහා අවශ්‍ය වෙන බොරු අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා. හරිද? සමහර අයට ඔබගේ ආර්ථික විශේෂඥයින් ලෙස නාමකරණයක් තියෙනවනේ. හරිද? මම දන්නේ නාමකරණයක් තියෙන. ඒ වගේ අය විසින් කරන ප්‍රකාශයන් හොඳට මතක තියාගන්න වගකීම් සහිත ප්‍රකාශයන් බවට පත් විය යුතුයි. එවැනි ප්‍රකාශයක් යලි අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා අපි හැමදෙනාම අපි හිතනවා නම් මේ ආර්ථික ස්ථාවර කර ගැනීම ඒක ආණ්ඩුවක් හැටියට අපේ විතරක් වගකීමක් නොවේ. මේ ආර්ථික ස්ථාවර කර ගැනීම පුරවැසියන් ලෙස ඒ වගේම මහජන නියෝජිතයන් ලෙස අපි හැමදෙනාගේ වගකීමක්. අපි දේශපාලන පිටිය ඕනතරම් රණ්ඩු වෙමු. ඕනතරම් එකිනෙකාට අවශ්‍ය වෙන ප්‍රහාරයන් එල්ල කරගමු. හැබැයි මම ඔබෙන් ඉල්ලා හිටනවා ආර්ථිකය පිළිබඳ අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජයට ඉදිරිපත් කරන්න එපා. හෙටය කොටස් වල බලපෑමක් ඇති කළ හැකියි. හෙටයක අපේ බැංකු පද්ධතිය කරේ විශ්වාසයට බලපෑමක් ඇති කළ හැකියි. හෙට අපේ රට දිහා බලාගෙන ඉන්න ආයෝජකයන්ට අවිශ්වාසයක් නිර්මාණය කළ හැකියි. එයි හින්දා හොඳින් සුමටව ගලාගෙන යන ආර්ථිකයේදී ප්‍රකාශ වලට බරපතල භාවයක් ඉන්නේ නැහැ. හැබැයි කඩාවැටුණු ආර්ථිකයක නැවත ඊටමත් ප්‍රවේශමින් ස්ථාවරභාවය නිර්මාණය කරමින් තිබෙන ආර්ථිකයකට සැකය හදන්න එපා. පළමු සැකය තිබෙනවා නම් අපි හම්බෙලා කතා කරන්න. සැකයක් තියෙනවා නම් කොතනක හරි අපිට හම්බෙලා කතා කරන්න. කතා කරලා ඒ සැකේ නිරවුල් වෙන්නේ නැත්නම් එළියට කියන්න. සැක මත කරුණු අවිචාරාත්මක එළියට කියන්න එපා. සැක ඇතන ඕන වෙලාවක මේ අපි දන්න අය මේ අපි වෙනා වගේ එහෙම නෙවෙයි අපි දන්නේ මේකට වාඩි වෙලා හිටපුවා එකට මූණු එකට නේද? එයා පැත්තේ බංකොල වාඩි වෙලා හිටපුවා අය. ඒක ඕන වෙලාවක මෙහෙම සැකයක් තිබෙනවා අපි ගන්න මෙතන සැකයක් තියෙනවා. අපි ඒක කියන්නම්. හැබැයි සැකේ සහිතව අවදානාත්මක කරුණු එළිය කියන්න එපා. ඒක අපේ රටේ ආර්ථිකයේ මේ වෙලාවේ ස්ථාවර කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයට විශාල බලපෑමක් ඇති වෙන නිසා අපි හැමදෙනාම වගකීම යුතු හැසිරිය යුතු වෙලාවක් මේ ආර්ථික ස්ථාවර කිරීම සඳහා දරන ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා මම ඔබට කියන්නේ මේ අවස්ථාව අපි අත්හරිනවද? අපි කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත් මේ අවස්ථාව අත්හරින්නේ නැහැ. මේ රට මේ පත් වී තිබෙන මේ අසීරුතාවයෙන් මරට මුදව ගන්න. මට හෝ අපේ අමාත්‍යවරු කිසිවෙකුට පෞද්ගලික තමන්ට කියලා අභිලාෂයක් නැහැ. තව පෞද්ගලික තමන්ට ලැබෙන අභිලාෂයක් නැහැ. අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාව පිළිබඳ සුබ සිහිනයක්. මේ සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා. ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක යථාර්ථයක් බවට පත් කරමු. මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරන්නේ ඔබෙහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඉතිහාසය ඔබ ලියන්න එපා. මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු අකුල් එලපු මිනිස්සු විදිහට ඉතිහාසගත වෙන්න එපා. ඔබ ඉතිහාසගත වෙන්න රටේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්‍යාපාරයකට ඉතිහාසගත වෙන්න. හරි අපි යවල ඔයගොල්ලෝ ආණ්ඩුවක් ගත්ත ගැන අවස්ථාවක් නෙවෙයි. ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය කරේ කවුද කියලා කිව්වේ නැද්ද කමක් නැහැ. මොකද ප්‍රකාශන කරලා ප්‍රතික්‍රමණ ජනාධිපති මෙහෙම කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කරන මේ අවුරුද්දේ මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව අපේක්ෂා කරන තන වාහන වෙළඳ පොළ විවෘත කිරීම මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නෙත් නැහැ කියලා කිව්වනේ. හරිද? තේරුණාද? කිව්වනේ. හරිද? හරිද? නෑ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ. අවිනිශ්චිතතාවය ඔබට පළමු කොටම ප්‍රශ්න අහන්න. හරිද? ඒ වගේම ඔබ කිව්වා ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. දැන් නැගිටලා කියන. දැන් නැගිටලා කියන දාලා ගිහ එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකෙට දෙන සංඥාව මොකක්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. නෑ අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? ඉතින් අජිත් පීපරගෙන් අහන්නකො. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා.
ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. කෙටියෙන්. ඔව්. අජිත් පෙරවන්ත. 8.2.6ට අදාළ ඉන්න බෑ. තරගකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒකට සැකයක් නැහැ. 8.26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද ඉන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය. බිලියනකුත් නෑ එතන හොඳේ. එතන ගිහපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ගියේ නෑ. හරිද? මේ එනිසා ඒකයි මම කියන්නේ. ඒතකොට මතයක් හදනවා ආයෝජකයෝ යනවා. ඒතකොට ආයෝජකයෝ යන රටකට ආයෝජකයෝ ඉන්නේ නෑනේ. මං කියන්නේ අර ආර්ථික ඒම හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නයක් තියෙනවනේ. එනිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිස් මතුව. හරි රයිට්. ඉතින් ඕක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්න හදන්නේ අවසන් වශයෙන් මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද? නැත්නම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ දෙගුණේ නේ. හැරවුම දුන්නා. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ. අපි ප්‍රමිතීන් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමිතීන් දේශපාලකයාගේ ප්‍රමිතිය, රාජ්‍ය නිලධාරියාගේ ප්‍රමිතිය. අනේ එතනද අපි නිර්මාණය කරලා තියෙනවා. අපි හිතාමත් හොඳ තැනක සංඥා කණු හිටවලා තියෙනවා. ඔබට පුළුවන් මේ සංඥා කණු ඉක්මවා යන්න පුළුවන්. එහෙම නැතු මේ සංඥා කණු වල පිටිපස්සේ ඉඳන් ඔබට දේශපාලන අනාගතයක් නෑ. හොඳට මතක තියාගන්න මේක. අපි කැමති ඔබතුමාලා තමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ නිසාම තමයි මේක කියන්නේ.